මිනාසන් කොනිචවා. අද අපි සූදානම් වෙන්නේ ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ N4 sample paper 3 වල ග්‍රැමර් කොටස සාකච්ඡා කිරීමටයි. ඉතින් මතක් කරනවා ඔබට මෙම ප්‍රශ්න පත්‍රයේ PDF එක අවශ්‍ය නම් පහත description box එකේ තියෙන link එකෙන් එය ලබා ගන්න. ඕකේ. එහෙමනම් අපි ප්‍රශ්න වලට යමු. ඉතින් මොන්දායිචි. කූහකු ni nani o iremasu ka? 1、2、3、4から一番いいものを一つ選んでください. ඉතින් කලින් ප්‍රශ්න පත්‍රවල වගේම තමයි ග්‍රැමර් පේපර් එකෙත් ඔන්න මේ තියෙන හිස්තැනට ගැලපෙන නිවැරදි පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. ඉතින් මෙතන නිවැරදි පිළිතුර උත්තර පත්‍රයවා මෙන්න මේ විදිහට මාක් කරන්න ඕන. ඉතින් මෙතන තුන්වෙනි පිළිතුර තමයි ඔන්න නිවැරදි විදිහට අරගෙන තියෙන්නේ. අපි බලමු. වතෂි වා මයි අසා ගියුනියෝ ඕ නොමිමස්. ඔව්. ඉතින් මෙතන නිපාත හතරක් තියෙනවා. වැඩිම මේකට ගැලපෙන නිපාතය වෙන්නේ ඕ කියන පාටිකල් එක. මොකද මෙතන යම්කිසි පුද්ගලයෙක් විසින් කරන දෙයක් මොකක් හරි ක්‍රියාවකට ලක් වෙලා තියෙනවානේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක අපි ඔබ්ජෙක්ට් එකයි මේ අදාළ verb එකයි එකට සම්බන්ධ කරන්නේ ඕ කියන පාටිකල් එකේ. ඕකේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු ප්‍රශ්න වලට ගිහිල්ලා. ඕකේ. පළවෙනි ප්‍රශ්නය බලන්න. අනොයිසු හිස්තැනක්. සුවත්තේරු හිතෝගා තනක සන්දෙස්. ඕකේ. අනොයිසු කියලා කියන්නේ අර පුටුවනේ. අර පුටුව සුවත්තේරු හිතෝ කියද්දී ඔන්න වාක්‍ය මැදට ක්‍රියාපදයක් ඇවිල්ලා තියෙනවා. ඒකේ අදහස් කරන්නේ එතකොට සුවත්තේරු කියන්නේ ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්න හිතෝ පුද්ගලයා. ගා තනක සන්දෙස්. කවුද එයා කියන එක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. එතකොට එයා තනක මහත්මයානේ. එතකොට ඔයාලට පේනවා මෙතන යම්කිසි සිදුවීමක් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට යම්කිසි ස්ථානයක තියෙන සිදුවීමක් නේ. හරි. එතකොට යම්කිසි ස්ථානයකට පස්සේ දාන නිපාත විදිහට ඔයාලා ඉගෙනගෙන ඇති දේ පාටිකල් එක, නී පාටිකල් එක විශේෂයෙන්ම නේ. ඉතින් මෙතන බලන්න දේ පාටිකල් එක මෙතෙන්ට එන්න පුළුවන්ද? දේ පාටිකල් එක සාමාන්‍යයෙන් යම්කිසි ස්ථානයක ප්ලේස් එකක අපි වෙච්ච සිදුවීමක් විස්තර කරද්දී භාවිතා කරනවද? ඔව්. ඉතින් දේ කියන එක අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ මොකක් හරි ස්ථානයකදී අපි යම්කිසි ක්‍රියාවක නිරත වෙලා ඉන්නවනම්. නේද? නිකන් එතන තියෙන සිදුවීමක්, එතන තියෙන සිටුේෂන් එක විස්තර කරද්දී අපි දේ පාටිකල් එක භාවිතා කරන්නේ නැහැ. මොකක් හරි ඇක්ෂන් එකක් අපි එතන මොකක් හරි ක්‍රියාවක් කරනවා නම් තමයි they කියන පාටිකල් එක භාවිතා කරන්නේ. හරි. එතකොට O කියන පාටිකල් එක අපි කලිනුත් කතා කරා මොකක් හරි දෙයක් යම්කිසි ක්‍රියාවකට භාජනය වෙද්දී නේ. එතකොට එහෙම දෙයක් මෙතන සිදු වෙලා නැහැ. හරි. ඊළඟ එක නී පාටිකල් එක. ඉතින් මෙතන ගැළපෙනම උත්තරය වෙන්නේ නී පාටිකල් එක. මොකද මෙතන මේ තියෙන සිටුේෂන් එක තමයි විස්තර කරන්නේ. එතකොට මෙතන පුටුවේ ඉඳගෙන ඉන්න පුද්ගලයා. එතකොට මේ පුටුවේ ඉඳගෙන ඉන්න පුද්ගලයා කියන්නේ එතන සිටුේෂන් එක පැහැදිලි කරන නිසා නිවැරදි නිපාතය වෙන්නේ නී පාටිකල් එක. අනොයිසුනි සුවත්තේරු හිතෝගා තනක සන්දෙස්. ඉතින් ගා පාටිකල් එක ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ගා පාටිකල් එක ගොඩක් වෙලාවට අපි වාක්‍යයක උක්තයට පස්සේ භාවිතා කරනවා ඒ අදාළ පුද්ගලයා විශේෂ කරන්න. නේද? එහෙම නැත්නම් මොකක් හරි දෙයක පුද්ගලයෙක් තියෙන විශේෂණ පදයක්. කියන්නේ විශේෂ ලක්ෂණයක් විස්තර කරද්දිත් අපිට මේ ගා සමහරක් තැන්වලදී අපි භාවිතා කරනවා. ඉතින් මෙතන මේ වගේ අවස්ථාවක් නෙමෙයි නේ. හරි. අපි යමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට. その映画はとても面白かったので、3回ヒステナク映画館に見に行った. ඕකේ. අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. සොනෝ ඒගා. සොනෝ ඒගා කියන්නේ ඔය ෆිල්ම් එකනේ. තොතෙම ඔමෝෂිරකත්තා නොදේ. ඒ කියන්නේ ගොඩක් රසවත් නේ. ගොඩක් ඉන්ටරෙස්ටිං වුණා. එහෙම වෙලානේ අතීත කාලේ. ඒක ගොඩක් එහෙම රසවත් වුණ නිසා නොදේ කියනවා අපි නිසා කියලා කියද්දී. හරි. එතකොට ඔන්න හේතුවක් තමයි පැහැදිලි කරන්නේ නේද? හරි. ඒක නිසා යා මොකද කරලා තියෙන්නේ? සංකයි හිස්තැනක් ඒගකන්නේ මිනිත්තා.
සංකයි තුන් පාරක්ම නේද? තුන් පාරක්ම ඒක කන්නකට ගිහිල්ලා ඒක බලන්න. එහෙම නේද? ඒක ගොඩක් ඔමොශිරොයි වුණ නිසා නේද? හරි එතකොට ඔන්න මෙතනදී තුන් පාරක්ම කරපු දෙයක් නේ. තුන් වතාවක් කියන අදහස. අන්න ඒ වගේ අදහසක් දෙද්දී අපි මෙතනදී භාවිතා කරන්නේ මොකද්ද නිපාතය? මෝ තුන් පාරක්ම සංකයිමෝ ඒක කන්නේ මිනිත්තා. ඉතින් අනිත් නිපාතයන් අපි භාවිතය කලිනුත් කතා කරා දේවා සහ ගාවා කියන එකත් අපි සාමාන්‍යයෙන් වාක්‍යයක ප්‍රධාන කර්තෘට පස්සේ භාවිතා කරන්නේ. ඉතින් එතකොට දේගා කියන පාටිකල් එන්නේ මොන වගේ අවස්ථාවලද කියලා අපි කතා කරා. ඉතින් එහෙමනම් මෙතනට එන්නේ මෝ කියන පාටිකල් එක. ඕකේ අපි යමු තුන්වෙනි එකට. වතෂිනෝ ඊයේ කරා එකි හිස්තැනක් අරුයිතේ නිජුප්පුන් කුරයි කකරිමස්. හරි බලන්න මෙතන කරා මද කියන පාටිකල්ස් වල ඉගෙනගෙන තියෙනවා. ඒතර කරා තියෙනවා නම් ඔව් යම් කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා වෙන්න ඕනේ නේද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙනගෙන තියෙනවා ඔයාලා. හරි. ඒතර වතෂිනෝ ඊයේ කරා එකි දක්වා නම් මගේ ගෙදර ඉඳලා ස්ටේෂන් එක දක්වා නම් මදේනේ. එහෙමනම් අපි මදේ නී කියන්නේ. මදේ නී කියලා කිව්වොත් ළමයි ඒක ඒ දක්වා ඒ වන විට කියන අදහස එනවා. මදේ නී කිව්ව. ඕකේ? එතකොට සාමාන්‍යයෙන් අපි මොකක් හරි ඩෙඩ්ලයින් එකක් ගැන කතා කරද්දී වගේ මෙන්න මේ දවස වෙද්දි කියන අදහස ගන්න ඔන්න අපි මාදේනි කියන එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මෙතන අපි යම්කිසි තැනක සිට යම්කිසි තවත් තැනක් දක්වා කියන අදහස. යම්කිසි තැනක ඉඳලා තවත් තැනක් දක්වා කියන අදහසනේ. එහෙමනම් එක්කි මදේ කියලා වෙන්න ඕනේ. එතකොට එක්කි මදේ අරොයිති නිජුප්පුංගුරයි කකරිමස් කියලා කියන්නේ පයින් ඇවිදගෙන යන්න විනාඩි 20ක් ගත වෙනවා කියන එක. ඕකේ නේ? අපි යමු ඊළඟ ප්‍රශ්න වලට. හතරවෙනි එක. A B කයිව එකක් තමයි තියෙන්නේ. A කියනවා සොනෝ තොකෙයි සුතෙකි දෙස්නේ. හරි. ඒ කියන්නේ මොකක්ද? තොකෙයි එකනේ ඔය වොච් එක. ඔය ඔරලෝස ඔය අතේ බැඳන් ඉන්න. ලස්සනයි. සුතෙකි දෙස්නේ. ඒතර B කියනවා අරිගතෝ ගොසයිමස්. තංජෝබිනි ඉමෝතෝ හිස්තැනක් කුරේතන් දෙස්. හයි. ඉතින් බලන්න මෙතන අපි කුරේමස්ථාවල භාවිතය. කුරේමස්ථාවල භාවිතය ඉගෙනගෙන තියෙනවානේ. හයි. එතකොට මේකෙදී යම්කිසි කෙනෙක් කවුරු හරි කෙනෙක් විසින් මට දෙයක් දෙද්දී අපි භාවිතා කරනවා කුරේමස් කියන වචනයනේ. ඒතර මෙතන කවුද දීලා තියෙන්නේ? ඉමෝතෝ. ඉමෝතෝ මට තමයි දීලා දෙන්නේ. හැබැයි මෙතන මට කියන පුද්ගලයාව සඳහන් කරලා නැහැ. නේද? මගේ බර්ත්ඩේ එකට මේ තොකේක හම්බුණා කියලා තමයි යා කියන්න යන්නේ නේද? අර මෙයාගේ වොච් එක ලස්සනයි කියලා වෙන කෙනෙක් කිව්වහම ඒක යාට ලැබුණ විදිහක් කියනවා. මගේ බර්ත්ඩේ එකට කවුද ඉමෝතෝ කියන්නේ නංගි කුරේතන්දෙස් දුන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් මට දෙන අවස්ථාවක අපි කුරේමස්ථා භාවිතා කරනවා. මොකද්ද මේ අදාළ ඒක දුන්නු කෙනාට පස්සේ එන නිපාතේ ළමයි. ඕකේ. මොකක්ද එන්නේ? ගා පාටිකල් එක. අපි මෙයාව විශේෂ කරලා කියනවා. එතකොට මට මේක දුන්නේ කවුද? ඉමෝතෝ. මොකද මෙතන කිසිම වෙන ඔබ්ජෙක්ට් එකක් ඇවිත් නැහැනේ. එන උත්තේට පස්සේ කතරුවට පස්සේ වෙන කිසිම දෙයක් ඔබ්ජෙක්ට් එකක්වත් කිසිම දෙයක් ඇවිල්ලා නැහැ. කෙලින්ම verb එක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක මේ අදාළ කතරුවට පස්සේ අපි දානවා ගා කියන පාටිකල් එක. ඉමෝතෝ ගා කුරෙතන්දෙස්. හැබැයි මේක අපි වතෂි කියන පුද්ගලයාව මෙතෙන්ට ඇවිල්ලා තිබුණා නම් ඔන්න අපිට කියන්න පුළුවන් ඉමෝතෝවා වතෂිනි කුරෙතන්දෙස්. නංගි විසින් මට දුන්නා කියලා කියන්න පුළුවන්කම තියෙනවානේ. හරි. ඉතින් මෙතන ඔන්න වතෂි කියන එක මෙතන ඇවිත් නැති නිසා කාටද දුන්නේ කියන එක සඳහන් කරලා නැති නිසා අපි ඔන්න අනිවාර්යයෙන්ම දාන පාටිකල් එක වෙනස් වෙනවා. ඉමෝතෝගා කියලා තමයි අපි එතනදී භාවිතා කරන්නේ. ඕකේ. හරි. එහෙමනම් අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. හරි. ඕකේ පස්වෙනි ප්‍රශ්නය බලන්න. රිසා
තනකා කියන දෙන්නගේ කයවා එකක් තමයි තියෙන්නේ. රිසා කොනෝ කාංජිවා හිස්තැනක් ඉමි දෙස් කා. මේ කාංජිය ඉමි කියන්නේ තේරුම. නේද? මොන තේරුමද කියලා වෙන්න ඕන අහන්නේ නේද? හයි. අපි බලමු තනක මොකද්ද කියන්නේ කියලා. සොරේවා තබකෝ ඕ සූනාතෝ ඉව් ඉමි දෙස්යෝ. කින් එන්තෝ යොමිමස්. හයි. සොරේවා ඕක තබකෝ ඕ සූනා. ඒ කියන්නේ සිගරට් බොන්න එපා. තොයු ඉමි දෙස්යෝ කියලා කියන තේරුම. තොයු කියලා තොයු ඉමි කියන්නේ කියලා කියන තේරුම. එතකොට මොනවා කියලා කියන තේරුමද කියලා තමයි ප්‍රශ්නෙන් අහන්න ඕනනේ. මොනවා කියලා කියන තේරුමද? හයි. එතකොට මේකේ ඒ වගේම කියලා තිනවා කින් එන් තොයොමිමස්. ඔක කියවන්නේ කොහොමද? කින් එන් කියලා. කින් එන්. සිගරට් බොන්න එපා කියන අර්ථයනේ. හයි. අපි බලමු තියෙන උත්තර ටික දෝ දොනෝ කුරයි දෝ යත්තේ දෝයි. ඉතින් මේ වගේ තේරුම් තමයි දෝ කියලා කියන්නේ කොහොමද කියන එක. දොනෝ කුරයි කියලා කියන්නේ කොපමණ කාලයක්ද? දෝ යත්තේ. දෝ යත්තේ කියලා කියන අපි යම්කිසි දෙයක් කරන විදිහ අහද්දිනේ කොහොමද කරන්නේ? දෝ යත්තේ. දෝ ඉයු කොහොමද කියන්නේ? එතකොට මෙතන ඔන්න අපි දන්නේ නැති කංජයක්නේ පෙන්වලා මේක අහන්නේ. එතකොට අපිට පුළුවන් දෝයු ඉමිදෙස්කා කොහොම කියන තේරුමක්ද මේක තියෙන්නේ කොහොමද මේක කියන්නේ කියලා අහන්න පුළුවන්කම තියෙනවානේ. ඉතින් එහෙමනම් මෙතන නිවැරදි උත්තරය වෙන්නේ ළමයි මෙන්න මේ දෝයු කියන වචනයනේ ප්‍රශ්නවාචී පදය. එහෙමනම් දෝයු ඉමිදෙස්කා කොනෝ කංජිවා දෝයු ඉමිදෙස්කා කියලා අපිට දන්නේ නැති කංජක් තිබුණොත් ඔන්න ওই විදිහට අහන්න පුළුවන් නේ. ඕකේ. හයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සංගත්සුනි නැත්තේ සයිකින් හිස්තැනක් අතතකකු නැත්තේ කිතා. හයි. බලන්න. සංගත්සුනි නැත්තේ සයිකින් හිස්තැනක් අතතකකු නැත්තේ කිතා. සොරොසොරෝ දයිතයි නකනකා දන්දන්. ඕකේ. ඉතින් මේක කියන්නේ මොකද්ද? තුන්වෙනි මාසේ වෙලා සංගත්සුනි නැත්තේ කියන්නේ තුන්වෙනි මාසෙට ඇවිල්ලා කියන එකනේ. හයි. සයිකින් කියන්නේ මෑත කාලෙදී. හිස්තැනක් මොකද්ද වෙලා තියෙන්නේ? අතතකකු රස්නේ. අතතකයි කියන්නේ රස්නේ. අතතකකු නැත්තේ කිතා කියන්නේ රස්නේ වුණා කියන අදහසනේ. එතකොට තුන්වෙනි මාසෙට වුණාම මොකද්ද මේ වෙනස් වීමක්නේ පැහැදිලි කරන්නේ. ඒතර මේ වෙනස් වීම වෙන්නේ එකපාරද ළමයි. කොහොමද මේක වෙන්නේ? බලන්න මේ වචනවල තේරුම්. ඔව්. ඉතින් මේ දේවල් වෙන්නේ සාමාන්‍ය සුකුෂි සුත්සුනේ පොඩ තමයි වෙනස් වීමක් වෙන්නේ. ඉතින් එතකොට වඩාත්ම නිවැරදිව ගැලපෙන්නේ මොකද්ද මේ තියෙන වචන වලින්? හොඳට බලන්න සොරෝ කියලා කියන්නේ ඉතා ඉක්මනින් සිදුවෙන දෙයක්. සොරෝ. ඒතර අපිට ඒක ගන්න බැහැනේ. ඉතා ඉක්මනට මෙහෙම වුණා කියන එක නෙමෙයි නේද මේකෙන් අදහස් කරන්නේ. දයිතයි කියලා කියනවා ගොඩක් දුරට. දයිතයි. ගොඩක් දුරට මොකක් හරි දෙයක් වුණා කියද්දී ඔන්න අපිට දයිතයි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නකනකා කියලා කියන්නේ ළමයි අපි නකනකත් එක්ක ගොඩක් වෙලාවට එන්නේ නෙගටිව් වර්බ් එකක් අවසානෙට. නෙගටිව් විදිහට ඉවර වෙනවා. හැබැයි මෙතන එහෙම දෙයක් සිදු වෙලා නැහැ නේ. මොකක් හරි දෙයක් ලේසියෙන් වෙන්නේ නැති අවස්ථාවක තමයි අපි ගොඩක් වෙලාවට නකනකා කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට මෙතන වඩාත්ම නිවැරදිව ගැලපෙන්නේ සාමාන්‍ය ග්‍රැජුවලි වෙන දෙයක් නේ. අපි එකපාරටම වෙන්නේ නැහැ. ඒක ක්‍රමක්‍රමයෙන් නේද සිදු වෙන්නේ. එහෙම අවස්ථාවක අපිට භාවිතා කරන්න පුළුවන් දන්දන්. සයිකින් දන්දන් අතතකකෝ නැත්තේ කිතා. ඕකේ? හරි. එහෙනම් මෙතන නිවැරදි පිළිතුර 4 වෙනි එක. හරි. 7 වෙනි එක. වතෂි wa මයිබන් හිස්තැනක් මයෙනි 30 分くらい本を読んでいる。はい。30分くらい本を読んでいる。はい. ඔන්න මම කරන දෙයක් තමයි කියලා තියෙන්නේ. මයිබන් කියන්නේ හැම හවසම මයෙනි කියන එක අපි භාවිතා කරන්නේ මොන verb එකේ මොන form එකත් එක්කද ළමයි. ඔව්.
ඉතින් මයනි කියන්නේ මොකක් හරි දෙයක් කිරීමට පෙර කියන අදහසනේ. ඒතර මොනවා කිරීමට පෙරද? ඉතින් මෙතන තියෙන්නේ මේ නෙරු නෙමස් කියන verb එකේ විවිධ ආකාර කිහිපයක් නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මයනි යම්කිසි දෙයක් කිරීමට පෙර කියලා අපි සඳහන් කරද්දී මයනි කියන කොටසට ඉදිරියෙන් එන්නේ verb එකේ මොන ස්වරූපයද? හයි. සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම එන්නේ ඩික්ෂනරි ෆෝම් එක. එහෙමනම් මෙතන නිවැරදි පිළිතුර විදිහට අපිට හරිම ලේසියෙන් තෝරගන්න පුළුවන් නෙරු කියන එක. වතශි wa මයිබන් නෙරුමයෙනි සංජුප්පුන් කුරයි හොන් ඕ යොන්දේරු. ඒ කියන්නේ මම හැම හවසම නිදාගන්න පෙර මොකක් හරි දෙයක් කිරීමට පෙර කියන එක අපිට සඳහන් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මයනි කියන එකට කලින් අදාළ ක්‍රියාපදයේ ඩික්ෂනරි ෆෝම් එක භාවිතා කරන්න ඕන. එතකොට මොකද්ද මෙයා කරන්නේ? විනාඩි 30ක් සංජුප්පුන් කුරයි හොන්නෝ යොන්දේරු නේද? ඒ කියන්නේ පොතක් කියවනවා කියන එක නේ. පොතක් කියවනවා. ඕකේ. එහෙනම් අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. කෙන්කෝ නො තමෙනි මයිනිචි සංකිරෝ හසිරු හිස්තැනක් යෝනිනරු කොතෝනිනරු නොනිශිතා කොතෝනිශිතා. ඉතින් බලන්න මේ වගේ තේරුම් මේකට මොකද්ද වඩාත්ම ගැලපෙන්නේ කියලා. කෙන්කෝනෝ තමෙනි. ඒ කියන්නේ කෙන්කෝ කියලා කියන්නේ ළමයි මගේ සෞඛ්‍යනේ කෙන්කෝ හෙල්ත් එක. ඒතර මගේ හෙල්ත් එක සඳහා තමෙනි සඳහා මොනවද කරලා තියෙන්නේ මෙයා? මයිනිචි සංකිරෝ හසිරු හැමදාම කිලෝ 3ක් නේ. කිලෝ 3ක් කිලෝමීටර් 3ක් හසිරු දුවනවා. ඒතර දුවන එක සාමාන්‍යයෙන් අපි අපේ මොකක් හරි දෙයක් සඳහා යම්කිසි දෙයක් කරනවා කියලා මෙතන තියෙනව බලන්න යෝනිනරු හසිරු යෝනිනරු කියලා අපි භාවිතා කරන්නේ නැහැ නේද ළමයි? සාමාන්‍යයෙන් යෝනිනරු කියන එකත් එක්ක එන්නේ ගොඩක් වෙලාවට කනෝ කෙලි. ඒකට මෙතෙන්ට ඒක අපිට ගන්න බෑ. මොකද මෙතන තියෙන්නේ ඩික්ෂනරි ෆෝම් එක. එහෙමනම් මොකද්ද මෙතනනේ කොතෝනිනරු? කොතෝනිනරු කියන එකත් බලන්න හරියද? හසිරු කොතෝනිනරු කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකක් හරි දෙයක් වෙනවනේ. ඒ කියන්නේ අපි මොකක් හරි සිටුේෂන් ඒ කියන්නේ මොකක් හරි දෙයක් නිසා මොකක් හරි ඒ සිදුවීමට පත් වෙන දෙයකට තමයි අපි නරු කියලා කියන්නේ. يعني මොකක් හරි දේවල් මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ වගේ දෙයක් වෙනවා කියන්නේ. ඒතර හැබැයි මෙයා එයාගේ කෙන්කෝ එක සඳහා මෙයා විසින් හිතලා කරන දෙයක් වගේ තමයි මේ තියෙන්නේ නේද? අන්න ඒ වගේ අවස්ථාවක අපි විසින් අපි සඳහා හරි මොකක් හරි දෙයක් සඳහා කරන දෙයක් කිමෙරු කරන දෙයක් අපි හිතලා තීරණය කරන දෙයකදී අපි මොකද්ද භාවිතා කරන්නේ ළමයි? ඔව්. නොනිශිතද කොතෝනිශිතද? ඔව්. අපි භාවිතා කරන්නේ කොතෝනිශිතා. හසිරු කොතෝනිශිතා. හසිරු කරන දෙය කළා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් අපි විසින් තීරණය කරනවා නම් අපිට ඔන්න මෙන්න මේ දෙය කළා කියලා කියන්න පුළුවන්කම තියෙනවානේ. නොනිශිතා කියන එක සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයක් කරපු හේතුවක් සඳහා කරද්දී හේතුවක් සඳහන් කරද්දී ඔන්න අපිට නොනි මෙන්න මේ දේ කරා කියලා කියන්න පුළුවන්. මෙතන හැබැයි මෙතන තියෙන්නේ අපි මොකක් හරි දෙයක් සඳහා අපි විසින් තීරණය කරලා කරපු දෙයක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක අපිට ගන්න පුළුවන් කොතෝනිශිතා. මෙන්න මේ ක්‍රියාව කරන එක මම තීරණය කළා කියන අදහස. ඕකේ. හරි. එහෙනම් අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. A B කයිව එකක් තියෙන්නේ. A සයිකින් එකිමයෙනි අතරශී රෙස්තොරන් ගා දෙකිතා නෝ ඕ සිත්තේයිමස්කා? ඔන්න කාගේ හරි ප්‍රශ්නයක් අහන්නේ නේ. ළඟදී මෑත කාලයේදී එකිමයෙනි ඒ කියන්නේ ස්ටේෂන් එක ඉදිරියේ අතරශී රෙස්තොරන් ගා දෙකිතා නෝ ඕ සිත්තේයිමස්කා? මොකක් හරි දෙයක් දැනගෙන ඉන්නවද? ඔයා දන්නවද කියලා අහන්නේ. මොකද්ද දන්නවද කියලා අහන දේ මේ අලුත් රෙස්ටුරන්ට් එකක් තියෙන එකනේ. දෙකිතනෝ දෙකිත්මස් කියන්නේ අපි මොකක් හරි දෙයක් ඉදි වෙනවට. අලුත් රෙස්ටුරන්ට් එකක් ඉදි වෙලා තියෙනවනේ. ඒතර ඒක ඔයා දන්නවද කියලා අහනවා. ඒතර B කියනවා ඒ ශිරිමසෙන් දෙස්තා. මම දැනගෙන හිටියේ නැහැ. හිස්තැනක්
මිසේවා දොන්න මිසේ දෙස්කා? ආ. එතකොට ඔය කියන මිසේ එක දොන්න මිසේ දෙස්කා කියලා අහන්නේනේ. දොන්න මිසේ දෙස්කා මොන වගේ මිසේ එකක්ද? එතකොට අපි ඒ කියන කෙනා කලින් ප්‍රකාශ කරපු දේ ගැනනේ මේ කතා කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක අපිට කලින් මෙයා කියන කඩේ ගැනයි මේ කතා කරන්නේ නේ. එහෙමනම් අපිට භාවිතා කරන්න පුළුවන් සොනෝ ඔය කඩේ මොන වගේ කඩයක්ද? සොනෝ මිසේවා දොන්න මිසේ දෙස්කා? දැන් මෙයා දන්නේ නැහැනේ. ඒතර දන්නේ නැති නිසා ඔයා කියන කඩේ මොන වගේ කඩයක්ද කියලා මෙයා අහනවනේ. ඕකේ. දැන් අනෝ කියලා දාන්න බෑ. අපිට අනෝ කියොත් එහෙම දුර තියෙන දෙයක් නේද? ඒතර මෙතන මේ කලින් කෙනා කියපු කඩේ ගැන තමයි මෙයා ප්‍රශ්නය අහන්නේ නිසා අපිට ඒක ගැන කතා කරද්දී සොනෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සොන්න කියලා කිව්වොත් ඔය වගේ අන්න කියලා කිව්වොත් අර වගේ කියන එකනේ අදහස් වෙන්නේ. එහෙනම් ඒක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ නේ. ඕකේ. එහෙනම් යමු 10 වෙනි ප්‍රශ්නයට. ගක්කුසේ සෙන්සේ අතර තියෙන කයව එකක් තියෙන්නේ. ගක්කුසේ මොනවද කියන්නේ කියලා බලන්න. සෙන්සේ සුමිමසෙන්. ශිරියෝ ඕ ඉයේにහිස් තැනක් කිතේ shimaimashita. හයි. ජා මොකද ළමයි එන්නේ? මොකද කියලා තියෙන්නේ සෙන්සෙට්ගේ සමාව ඉල්ලනවනේ සුමිමසෙන් කියලා. ශිරියෝ ඕ ඉයේනි ශිරියෝ කියලා කියන්නේ ඩොකියුමන්ට්. මොනවා හරි ඩොකියුමන්ට් එකක් නේ. හයි. ඒක ඉයේනි කිතේ shimaimashita. කිතේ කියනවා ළමයි මොකක් හරි දෙයක් අපි shimaimashita කියන්නේ යම්කිසි දෙයක් මොකක් හරි දෙයක් වුණා කියන අදහසනේ. ඒ කියන්නේ අපි කනගාටුවට පත් වෙන දෙයක් වුණා කියද්දි අපිට මේක අදහස් කරන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ සෙන්සේ මොනවද කියන්නේ කියලා. සෝ දෙස්කා. ශිකතගනයි දෙස්නේ. එහෙමද ශිකතගනයි කියලා කියනවා කරන්න දෙයක් නැහැ. ශිකතගනයි දෙස්නේ. රයිෂුවා කනරසු මොත්තේ කිතේ කුදාසයි. රයිෂු කියලා කියන්නේ ලබන සතියේ කනරසු අනිවාර්යෙන්ම අරගෙන එන්නලු. ඒතර මොකක් හරි දෙයක් මෙයාට අමතක වෙලා වගේනේ. මෙතන තියෙන වචන හතර බලන්න. ඔකු, ඔකනයි, ඔයිතා, ඔයිතේ. හරි. එතකොට මෙතන මෙයා මොකක් හරි ડોකියුමන්ට් එකක් ගෙදර මොකක් හරි දෙයක් සිදුවීමක් වෙලා නේද මෙයාට. කනගාටුදායක සිදුවීමක් වෙලා නිසා තමයි අපි මෙතන shimaimashita කියන එක භාවිතා කරන්නේ. හොඳ දෙයක් නෙමෙයි සිදු වෙලා තියෙන්නේ නේද? හරි. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? තේ shimaimashitaනේ. ඔකු කිතේ කියලා අපිට කියන්න බෑනේ. ඔකනයි කිතේ කියන්නත් බෑ. ඒතකොට යම්සි දෙයක් සිදු වෙලා නිසා අපිට භාවිතා කරන්න පුළුවන් ළමයි තා ෆෝම් එකද තේ ෆෝම් එකද? තේ ෆෝම් එක. තේ කුරු. තේ කිමස් නේ මොකක් හරි දෙයක් කරලා එනවා. මොකද්ද කරලා ඇවිල්ලා තියෙන දේ? ගෙදර තියලා ඇවිල්ලා. ගෙදර තියලා ඇවිල්ලා නේද? ඒතකොට තේ කිමස් කියන වාක්‍ය රටාව තමයි මෙතෙන්ට භාවිතා කරලා තියෙන්නේ. ඒතකොට තේ කිමස් කියන එක shimaimashita දාපුවම අපිට වෙන අවාසනාවන්ත දෙයක් නේ කනගාටුදායක දෙයක් අපි ප්‍රකාශ කරද්දී අපිට මේ shimaimashita කියන එකත් භාවිතා කරන්න පුළුවන් නේ. එතකොට ඔන්න තේ කිතේ shimaimashita. ඕකේද? හරි. එතකොට මොකක්ද? ඔයිතේ කිතේ shimaimashita ගෙදර මේ ડોකියුමන්ට් එක ගෙදර තියලා ඇවිල්ලා මෙයා. තියලා ඇවිල්ලා. නේද? එතකොට ඉයේනි ඔයිතේ කිතේ shimaimashita. ඔයිතේ කිතේ shimaimashita. එතකොට ඒකින්ද තමයි ටීචර් කියන්නේ කරන්න දෙයක් නැහැ එහෙමනම් ලබන සතියේ අනිවාර්යෙන්ම අරගෙන එන්න. පැහැදිලිද? ඕකේ නේ? හරි.じゃあ11එකට යමු. shikenno 1ヶ月前から毎日頑張ってහිස් තැනක්いい点が取れなかった. බලන්න shikenno දැන් මෙතන වාක්‍ය දෙකක් තියෙනවනේ. කමාවකින් සම්බන්ධ වෙලා තියෙන්නේ නේ. shikenno 1ヶ月前から毎日頑張って. ඔව්. ඒ කියන්නේ එක්සෑම් එකට මාසෙකට කලින් ඉඳලා හැමදාම මහන්සිලා වැඩ කරලානේ ගම්බත්තේ. හරි. ඊතෙන්ක තොරණ කත්තා. හැබැයි හොඳ දෙයක් වෙලා නෑ. මෙයා
මහන්සියලා මාසකට කලින් ඉඳලා පාඩම් කරාට ඊතෙන්ගා තොරෙනකත්තනේ හොඳ ලකුණක් එයාට ගන්න බැරි වුණා. හරි. එතකොට ගම්බත්තේ බෙන්කියෝ සුරේබා බෙන්කියෝ shite itara 勉強していたので、勉強していたのに. හයි. දැන් මෙතන බලන්න මෙතන රිසල්ට් එක වෙලා තියෙන්නේ මේ පළවෙනි වාක්‍යයේ කරපු දේ නිසා ඇතිවෙච්ච සිදුවීමක්ද? ඔව් ඇතිවෙච්ච සිදුවීමක් තමයි. හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ නේ. හොඳ නැති දෙයක් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක අපිට භාවිතා කරන්න පුළුවන් ළමයි නොනි කියන එක නේ. එතකොට මෙතන තියෙන්නේ බෙන්කියෝ සුරේබා පාඩම් කළොත් කියන අදහස. හැබැයි මෙයා පාඩම් කරලානේ දැන්. කරාට මෙන්න මෙහෙම දෙයක් සිදු වෙලානේ තියෙන්නේ. එහෙමනම් අපිට සුරේබා කියන එක ගන්න බැහැනේ. හයි. දෙවෙනි එක බෙන්කියෝ shite itara. ගම්බත්තේ බෙන්කියෝ shite itara කිව්වොත් එම අතීත කාලයනේ. ඒ කියන්නේ ඒක කරා නම් කියන අදහස. හැබැයි ඇත්තටම මෙයා කරලානේ ගම්බත්තේ බෙන්කියෝ කරලා ඊතෙන්ග තොරෙන කත්තලු. නේද? අන්න ඒ වගේ අවස්ථාවක හොඳ එකක් හම්බුනේ නැති නිසා අපිට මෙතන බෙන්කියෝ shite itano-de පාඩම් කරපු නිසා හොඳ දෙයක් වෙලා නම් ඔන්න ඒක දාන්න පුළුවන්. හැබැයි හොඳ නැති දෙයක් වෙලා නිසා අපිට මෙතනදී ගන්න පුළුවන් වෙන්නේ ළමයි හතරවෙනි උත්තරේ. බෙන්කියෝ shite itano-ni නොනි කියන්නේ වුණත් කියන අදහසනේ. අපි මෙන්න මෙහෙම දෙයක් කළා විභාගයේ හොඳ ලකුණක් අරගෙන නැහැ. එතකොට නොනි නමුත් කියන අදහසනේ. ඒ වුණත් කියන අදහස. බෙන්කියෝ shite itano-ni පාඩම් කරත් මහන්සි වෙලා ඊතෙන්ග තොරෙනකත්තා. ඕකේ 12 වෙනි එක. කිමුරා තනකා කන්වර්සේෂන් එකක් අයවයි එකක් තමයි තියෙන්නේ. කිමුරා කියනවා කොනොරියෝරි ඔයිෂිසෝ දෙස් නේ. තනකා-sanが一人で作ったんですか? මේ කෑම රසයි. රසයි වගේනේ ඔයිෂිසෝ දෙස් නේ. රසයි වගේ. තනකා-san තනක මහත්මයා හිතොරිද සුකුත්තන් දෙස්か? තනිවම හැදුවද? තනක-san එතකොට කියනවා ඊයේ යමාෂිතා-sanにも හිස්තන. 手伝ってあげました。手伝ってくれました。手伝ってもらいました。手伝わされました。ඕකේ අපි බලමු මේවා මොන ආකාරවලින්ද ලියවිලා තියෙන්නේ කියලා. ඇත්තටම මෙයාට කියන්න ඕන දැන් මෙයා මේක තනියම නෙමෙයි හදලා තියෙන්නේ නේද? යමදසන් නිමෝ මට උදව් කරා කියලා නේ. යමදසන්ගෙනුත් මම උදව් ලබා ගත්තා කියන එක තමයි කියන්න ඕන. හැබැයි තෙසදත්තේ අගේමස්තා කියන්නේ මොකද්ද ළමයි? තෙසදත්තේ අගේමස්තා කියලා කියන්නේ අපි විසින් අපි කාට හරි උදව්වක් කරාමනේ. මම උදව්වක් වෙන කෙනෙක්ට කරලා දුන්නා. තෙසදත්තේ කුරේමස්තා කියන්නේ වෙන කෙනෙක් විසින් මට මොකක් හරි උදව්වක් කරලා දුන්නාම. හැබැයි තෙසදත්තේ මොරායිමස්තා කියලා කිව්වම ඔන්න මට පුළුවන් කියන්න යමදසන්යෙන් මම උදව් ලබා ගත්තා කියලා. මොරායිමස් කියන්නේ ලබා ගන්න. මොනවද ලබා ගත්තද? උදව්වක් කරලා ලබා ගන්නවා. උදව් ලබා ගන්නවා කියන එකනේ. තෙසදත්තේ මොරායිමස්තා. හයි. තෙසදවා සාරේමස්තා. තෙසදවා සාරේමස්තා කියන්නේ මොකද්ද? ඔව්. ඔන්න මේක ටිකක් අමාරු ස්ථානයක් නේද? හයි. තෙසදවා සාරේමස්තා කියන්නේ ශියේකි උකෙමි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් විසින් කරව ගන්නවා. එතකොට ඒක අකමැත්තෙන් සිදු කරන දෙයක් කියද්දී අපි ගොඩක් වෙලාවට අපි අකමැති දෙයක්, වැඩි අකමැති දෙයක් වෙන කෙනෙක් විසින් කරව ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවක අපිට මේ ශියේකි උකෙමි කියන ෆෝම් එක භාවිතා කරන්න පුළුවන් නේ. ඉතින් එතකොට ඔන්න මෙතනදී එහෙම එකක් ප්‍රකාශ කරන්නේ නැහැ නේ. මම වෙන කෙනෙක්ගෙන් යමද සංගෙනුත් මේකට උදව් ලබා ගත්තා කියලා තමයි කියන්නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් නිසා අපිට මෙතනදී පුළුවන් තුන්වෙනි පිළිතුර නිවැරදි උත්තරය විදිහට ලබා ගන්න. ඕකේ 13. කිමුරා තනකා. කිමුරා. තනකා-san 先週私がහිස් තැනක් හොන් そろそろ返してくれない? 田中さん、先週私が何々本. හරි. මෙතන ඔන්න ක්‍රියාපද තියෙන්නේ. කසු, කරිරු,
කෂිතා, කරිතා. මොනවා කරපු හොන් එකද? මොනවා කරපු පොතද? මම. ඕකේ. සෙන්ෂු ගිය සතියේ වතෂි ගා කියන්නේ ඔන්න මම කියන්නේ මම කරපු දෙයක් ගැනනේ. මම මොනවා කරපු පොතක්ද? සොරෝ සොරෝ කයිස්ත කුරේනයි. සොරෝ සොරෝ කියන්නේ සොරෝ සොරෝ කියන්නේ අපිට කලිනුත් ආවනේ. සොරෝ සොරෝ කියනවා අපි යම්ස දෙයක් මොකද? ඉතා ඉක්මනින්නේ. සොරෝ සොරෝ කයිස්ත කුරේනයි. දැන් යාට ඒ පොත ඕනනේ. ඒකින්ද යාට කියනවා යාළුවට සොරෝ සොරෝ කයිස්ත කුරේනයි. ඉතා ඉක්මනින් ඒක මට ආපසු දෙන්නේ නැද්ද? ආපසු දෙනවද කියලා අහනවානේ. හරි. එතකොට මෙයා මොනව කරපු පුතක්ද මෙයා ඉල්ලන්නේ? ආපසු දෙනවද කියලා අහන්නේ. මෙයා දුන්න එකක් නේ. මෙයා ණයට දුන්න එකක්. ඒතර ණයට දුන්නා කියන වචනේ මෙතන අතීත කාල වචනේ. වාක්‍ය මැදට එන්නේ. එහෙමනම් අපිට භාවිතා කරන්න පුළුවන් මොකද්ද ළමයි? කෂිතා. නේ කෂිතා කියන්නේ ණයට දුන්නා කියන එක. නේද? ණයට දුන්න පොත ගැන තමයි මේ අහන්නේ. වතෂි ගා කෂිතා හොන් සොරෝ සොරෝ කයිස්තේ කුරේනයි. ඒතර තනක කියනවා ගොමෙන් අෂ්තා කනරසු කයසුයෝ. සමා වෙන්න හෙට අනිවාර්යෙන්ම ආපසු දෙනවා. ඕකේ? හරි. අපි යමු 14 වෙනි ප්‍රශ්නයට. 14 友達が約束の時間を間違えてしまったので、私は駅で30分もしたな。待たせる、待たされた、待ってくれる、待たれた. ඉතින් බලන්න මෙතන මචිමස් කියන verb එකේ ආකාර 4ක් තමයි තියෙන්නේ. ඉතින් අපේ වාක්‍ය තේරුම අපි බලමු. 友達が約束の時間を間違えてしまったので. නොදේ කියලා කියන්නේ මොකක් හරි සිදුවීමක් නිසා කියන අදහසනේ. හරි මොකද්ද වෙලා තියෙන්නේ? 友達 යහළුවා 約束の時間を間違えてしまった. ඒ කියන්නේ පොරොන්දු වුණ වෙලාව වැරදුනා. එතකොට ඒක අපි පොරොන්දු වෙච්ච කාට හරි පොරොන්දු වෙච්ච වෙලාවක් වැරදෙනවා කියන එක හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඔන්න ඒ වගන්තියේ ශිමත්තා කියන එක ලියවිලා තියෙනවා. එතකොට අන්න ඒ දේ සිදු වුණ නිසා මොකක්ද ඊළඟට වෙලා තියෙන්නේ? වතෂිවා එකිදේ සංජුප්පුමෝ. මම ස්ටේෂන් එකේ විනාඩි 30ක් පමණ විනාඩි 30කුත්. ඔව්. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මෙයා ස්ටේෂන් එකේ පැය භාගයක්ම මතසෙරු. මතසෙරු කියන එක මෙතනට ආවොත් එහෙම මේක මොන ෆෝම් එකද? ඔව්. මතසෙරු කියන එක ලියවිලා තියෙන්නේ ශියකි කෙයි වලින් නේද? මතසෙරු. ඉතින් මතසෙරු කියන එක මෙතෙන්ට එනවා නම් ඇත්තටම කවුරු හරි කෙනෙක් විසින් කවුරු හරි කෙනෙක්ට කරන දෙයක්. නේද ළමයි? ඉතින් මෙතනදී හැබැයි මෙන්න මේ සිදුවීම නිසා මට මෙන්න මේ ස්ටේෂන් එකේ විනාඩි 30ක් පමණ රැඳෙන්න වුණා කියන අදහසක් තමයි මෙතන තියෙන්නේ නේද? එතකොට වෙන කෙනෙක් නිසා වෙච්ච සිදුවීමක් වුණාට මෙතනදී අපිට ඔන්න මේ ශීකි ෆෝම් එක භාවිතා කරන්න බෑ. ඕකේ මොකද මෙතන තියෙන්නේ මම වතෂිවා. වතෂිවා කියන එක තමයි උක්තය විදිහට තියෙන්නේ. ඒතර ඒ වෙන කෙනෙක් විසින් කරපු දෙයක් කියලා පටන් අරන් නෑ නේද? ඒ නිසා අපිට මෙතන ඔන්න ශීකිකේ එක භාවිතා කරන්න බෑ. හරි ඊළඟට තියෙන එක බලන්න මතා සරේතා. මතා සරේතා කියද්දි මෙතන උකෙමිකේ එකයි ශීකිකේ එකයි. දෙකම එකතු වෙලා හැදෙන එක. දෙකම එකතු වෙලා හැදෙන ශීකි උකෙමි ෆෝම් එක. ඒතර එතනදී ඔන්න අපිට මට වෙන කෙනෙක් විසින් යම්කිසි සිදුවීමක් වෙලා තියෙනවා. ඒ වගේම ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. කියන්නේ මට හොඳ දෙයක් නොවුන අවස්ථාවේදී මට තියෙන හොඳ නැති යොකුනයි කිමොචි එක අපිට පෙන්වන්න ඕන නම් අපිට භාවිතා කරන්න පුළුවන් මේ ශීකි උකෙමි කියන ෆෝම් එක. එතකොට මෙතන වතෂිවා එකිදේ සංජොප්පොමෝ මතසාරේතා කියන එක වඩාත් නිවැරදි වෙනවා. එතකොට වෙන කෙනෙක් විසින් කරපු දෙයක් ඒ වගේම මෙතන සඳහන් වෙලා තියෙන්නේ වතෂිවා කියන එක. එතකොට මෙතන සඳහන් කරලා නැහැ කවුරු විසින්ද? කවුරු විසින්ද මේක කරේ කියන එක මේ වාක්‍යයේ මුලට සඳහන් කරලා නැහැ. නමුත් අපි දන්නවා මෙතන ඒක සිදු වෙලා තියෙන්නේ
මේ යාළුවා විසින් තමයි නේ. එතකොට මෙතන අපිට ඔන්න ශීකි උක්කෙමි කියන දෙකම භාවිතා කරන්න පුළුවන්. ඕකේ? හරි. එතකොට මෙතන වඩාත්ම නිවැරදි පිළිතුරු විදිහට අපිට බාර ගන්න පුළුවන් මත්තාසාරෙත්තා කියන එක. හරි. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න. මත්තේ කුරෙරු. මත්තේ කුරෙරු කියද්දී වෙන කෙනෙක් අපි නිසා ඔන්න නැවතිලා ඉන්නවා කියන අදහසක්. නේද? අපි වෙනුවෙන් නැවතිලා ඉන්නවා. එතකොට ඒක හොඳ දෙයක් නේ වෙන කෙනෙක්ට අපි වෙනුවෙන් එයා ඉන්නවා කියන අදහස. නැවතිලා ඉන්නවා කියන අදහස. මතා රෙතා කියද්දි මෙතනදී ඔන්න සම්පූර්ණයෙන්ම මතා රෙතා කියන වචනේ උකෙමිකේ පැසිව් verb එක නේ මතා රෙතා. එතකොට කවුරු හරි කෙනෙකු විසින් යම්කිසි දෙයක් සිදු කළා කියන එක ලියනවා නම් ඔන්න අපිට මෙතන නී පාටිකල් එක නේද? මෙතන අදාළ කර්මය සඳහන්ලා තිබුණා නම් අපිට මතා රෙතා කියන එක උනත් ගන්න පුළුවන්කම තියෙනවා නේ. හරි. එතකොට මෙතන හැටියට අපිට වාක්‍ය නිවැරදිව ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් ගැළපෙන්නේ මේ මත්තාසාරයත කියන එක. ඉතින් මෙතනදී ඔන්න වෙන කෙනෙක් විසින් තමාට කරපු දෙයක් කියන එකත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ ෆීලිං එක අපිට දැනෙන ෆීලිං එකත් ඒ තරම් හොඳ නැහැ. මෙහෙම දෙයක් සිදු වුණාම නේ. ඒතර ඒකත් මෙතනදී ප්‍රකාශ වෙනවා මේ ශියකි උකිමි කියන verb එක භාවිතා කිරීමෙන්. ඕකේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 15. AB කයිව එකක් තියෙන්නේ. නේ කබංගා හිස්තැන. B කියනවා අරිගතෝ කිගසුකනකත්තයෝ හයි. ඒ කියන්නේ මොකද්ද? හයි බලන්න. නේ කියලා අපි වෙන කෙනෙක්ට කතා කරනවා නේද? ඒ කියන කෙනා වෙන කෙනෙක්ට කතා කරනවා නේ කබංගා හිස්තැන අකෙතේරුයෝ අයිතේරුයෝ අකෙතේ අරුයෝ අකෙතේ ඔකුයෝ. ඉතින් මෙන්න මේ වගේ තේරුම් මොනවාද කියලා බලමු. ඉතින් මෙතන අපි වෙන කෙනෙක්ට කියනවා මේ කබන් එක ගැන විස්තර කරන්නේ නේ. එයාගේ කබන් එක, බෑග් එක. අකෙතීරුයෝ. අකෙතීරුයෝ කියලා කිව්වොත් ඔන්න විවෘත වෙලා තියෙනවා. විවෘත වෙලා තියෙනවා කියන අදහසනේ. අයිතේ ඉරුයෝ. ඔව්. ඉතින් මෙතනදී ඔන්න හොඳට බලන්න අකෙතේරු කියලා කියන්නේ අකෙමස් කියන වචනේ අපි භාවිතා කරන්නේ කවුරු හරි කෙනෙක් විසින් මේ දේ කරද්දී අකෙමස්. එතකොට අයිතේ අකෙමස් කියන එක සාමාන්‍යයෙන් ඉබේ සිදු වෙලා තියෙද්දිනේ. ඒතර කවුද ඇරියේ කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම මෙතන මේ මොහොතේ දැන් වෙලා තියෙන සිදුවීමක් මොකක් හරි විස්තර කරනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක ඇත්තටම අපි භාවිතා කරන්නේ මේ තදෝෂේ අකෙමස් කියන කවුරු හරි කෙනෙක් විසින් කරන verb එක නෙමෙයි. අකිමස් කියන verb එක. ඉබේ මෙතන වෙලා තියෙන සිදුවීම මේ මොහොතේ වෙලා තියෙන සිදුවීමක් විස්තර කරනවා නම් එතකොට අපි යොදාගන්නේ මොකේ තේ ෆෝම් එකද? ජිදෝෂි වල තේ ෆෝම් එක. ජිදෝෂයක් වෙන්න ඕන. එතකොට ජිදෝෂයක් වෙන්න ඕනේ. ජිදෝෂි යක් තමයි අකිමස් කියන්නේ. ඒතර අකිමස් විවෘත කරනවා, විවෘත වෙනවා කියන එක. ඒතර ඒකේ තේ ෆෝම් එක අයිතේ තේ ෆෝම් එකත් එක්ක ඉමස් කියන එක එකතු වෙන්න ඕනනේ. මේ සිටුේෂන් එකේ තියෙන මේ මොහොතේ යම්කිසි දෙයක් අපිට විස්තර කරලා දෙක තියෙන විදිහ විස්තර කරන ආකාරය. එතකොට ඉතින් මෙතන තියෙන verb එකේ අයිතේ ඇරිලා තියනවා කියන අදහස ගන්න අපි මේ අයිතේ ඉරුයෝ කියන වචනේ. එතකොට මෙයා කියනවා thank you කිගසුකනකත්තයෝ කියන්නේ ආයක එයාට ඒක දැනුනේ නැහැ කියන එක නේ. ඕකේ. ඊට පස්සේ අකිතේ අරුයෝ කියලා කියන්නේ කවුරු කෙනෙක් විසින් ඇරලා තියනවා කියන එක. ඇරලා තබනවා මේ වෙන්නේ. අකිතේ ඔකුයෝ. ඒකෙත් අදහස් වෙන්නේ ඇරලා කවුරු කෙනෙක් විසින් ඇරලා තබනවා කියන එක නේ. ඉතින් ඒ ආකාර තුනම අපිට භාවිතා කරන්න බෑ. මේ මොහොතේ වෙලා තියෙන සිදුවීමක් වෙන කෙනෙක්ට කියද්දී අපි භාවිතා කරන්නේ මේ verb එකේ ජිදෝෂියට ඉමස් කියන ස්වරූපය. ඕකේ? හයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඕකේ. මොන්දයි ni. Kuhaku ni hairu mono wa dore desu ka? 1、2、3、4から一番いいものを一つ選んでください. හයි. ඉතින් බලන්න මේ ප්‍රශ්නය ඔයාට මෙන්න මේ වගේ ප්‍රශ්න මීට කලිනුත් හම්බෙලා ඇති. කබන්
හිස්තැන් කිහිපයක් තියෙනවා ගාරිමස්. ඉතින් මේ හිස්තැන් කිහිපයට එන වචන 4 මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක නිවැරදි අනුපිළිවෙලට මෙන්න මේ හිස්තැන් වලට යොදලා අපි වාක්‍ය නිර්මාණය කරගන්න ඕන. ඒ වගේම නිවැරදි පිළිතුර විදිහට ඔයා තෝරන්න ඕන මේ තරු මාක් එක. හොෂිනේ තරුවට අපි කියන්නේ. හොෂි මාක් එක ගාවට ඇවිල්ලා තියෙන වචනය තමයි අපි නිවැරදි උත්තරය ලෙස තෝරන්න ඕන. ඉතින් මෙතන සයිෆු නෝ නකා නී කියලා තියෙනවා. ඉතින් මේක බලන්න කොහොමද ඒකේ උත්තරය එන්නේ කියලා. ඉතින් මෙතන නිවැරදි වාක්‍ය අනුපිළිවෙල තමයි කබන්නෝ නකනි සයිෆු ගාරිමස්. කබන්නෝ නකා කබන්නිකේ ඇතුළේනේ අපි හරියට ප්ලේස් එක මෙතනදි විස්තර කරලා තියෙනවා. බෑග් එකේ ඇතුළ නකා ඇතුලේ කියලා ස්ථානය සඳහන් කරන ස්ථානයකට පස්සේ දාන නිපාතයක් තමයි නී කියලා කියන්නේ. එතකොට ඒක ඇතුලේ යම්කිසි දෙයක් තියෙනවනේ. තියෙන දේ තමයි සයිෆු. එතකොට මෙතන මේ තරුමාක්‍ය ගාවට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? ඔව්. නී කියන එකනේ 4 වෙනි උත්තරේ. නී කියන එක තියෙන්නේ බලන්න මේ 4 වෙනි උත්තරේ. ඒ නිසා මෙතන 4 කියන එක තමයි පාට කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඔන්න ඔයා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. ඉතින් මේකෙන් ඔයාට ප්‍රශ්න 5ක් තියෙනවා. අපි බලමු කොහොමද ඒවට උත්තර ලියන්නේ කියලා. ඕකේ. 16. A B කයිවා එකක්. කිබුන් ගා වරු සෝදෙස්නේ. කිබුන් ගා වරු සෝදෙස්නේ. කිබුන් කියලා කියන්නේ මේ අපිට දැනෙන ෆීලිං එකනේ. ඒක හොඳ නැහැ වගේ. වරුසෝ හොඳ නැහැ වගේ. හයකු හිස්තැන් කීපයක් තියෙනවා. ඊ දෙස්යෝ. ඒ කියන කෙනා තමයි මේක කියන්නේ. එතකොට B කියනවා හයි සෝෂිමස්. ඔව් එහෙම කරනවා. ඕකේ. කිබුන්ගා වරුසෝ දෙස්නේ කියලා මම ඉදිරියේ ඉන්න කෙනා දිහා බලලා තමයි මේක කියන්නේ නේද? එයා සමහර ටිකක් අමාරුවෙන් ඉන්නවනම් මට කිව්ව හැකි ඔයා ඉන්න විදිහ ටිකක් හොඳ නැහැ වගේ නේද? කිබුන්ගා වරුසෝ දෙස්නේ. එතකොට මං එයාට දෙන උපදේශක් ඊ දෙස්යෝ කියලා ඉවරලා තියෙනවානේ. මොනවාද? හයකු කියන්නේ ඉක්මනින් හෝගා ඉයේනි යසුන්දා කයෙත්තේ. දැන් මේකෙන් ඔයාලට තේරෙනවා මේ වචනනේ කයෙත්තේ කියලා කියන්නේ ආපස්සු ගිහිල්ලා. යසුන්දා කියලා කියන්නේ විවේක ගන්නවට. ඊයේ ගෙදර. හෝගා කියන්නේ අපි සාමාන්‍ය වෙන කෙනෙක්ට ඇඩ්වයිස් එකක් දෙද්දි හෝගා ඊදෙස් කියලා කියනවානේ. එහෙම වාක්‍ය රටාවක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා නේද? එහෙමනම් ඔන්න අවසානයේ එන්නේ හෝගා ඊදෙස්යෝ කියන එක. කොට අපි මෙතනින් ටක් ගාලා මෙතෙන්ට හෝගා ඊදෙස් කියන එක දාගන්න පුළුවන් නේ. ඒතර අනිත් වචන හයකු මෙතන ක්‍රියාපද දෙකක් තියෙනවා. ඒතර හයකු කයෙත්තේ නේද? ඒතර කොහෙටද ආපසු යන්නේ හයකු? කොහාටද ආපසු යන්නේ හයකු? සෝසෝ ඉයේනි කයෙත්තේ හයකු ඉයේනි කයෙත්තේ සාමාන්‍යයෙන් හෝගයි දෙස්යෝ කියන එකට කලින් අපි දාන්නේ තා ෆෝම් එක. එහෙමනම් මෙතන තියෙනවා යසුන්දා. කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ? හයකු ඉයේනි කයෙත්තේ යසුන්දා හෝගයි දෙස්. හයකු ඉයේනි කයෙත්තේ යසුන්දා හෝගයි දෙස්යෝ. හයි සෝෂිමස්. ඔව් එහෙම කරනවා කියලා. එතකොට අර ටිකක් අමාරුවෙන් වගේ හිටපු යාළුවා උත්තර දෙනවනේ. හරි. එතන මෙතන ඔන්නෝලා පිළිතුර විදියට පාට කරන්න ඕන යසුන්දා. යසුන්දා කියන එක. මොකද එතන තමයි එන්න මේ මාක් එක තියෙන්නේ නේද? හරි. ඕකේ. අන්න ඒ විදිහට බලන්න 17 වෙනි ප්‍රශ්නය AB කියන කන්වර්සේෂන් එකක්මයි තියෙන්නේ. A කියනවා සුමිමාසෙන්. කොනොචිකාකුනි යූබින්කියකු ආරිමස්කා? සුමිමාසෙන් සමා වෙන්න කොනොචිකාකුනි මේ ළඟ යූබින්කියකු ආරිමස්කා? පෝස්ට් ඔෆිස් එකක් තියෙනවද? සොකොනෝ හිස්තැනක් මිගිනි ආරිමස්යෝ. බලමු අපි මෙයා අහන්නේ යූබින්කියකු එකක් තියෙනවද කියලා. එතකොට මෙයා තියෙන තැන කියනවා නේද? මිගිනි ආරිමස්යෝ කියලා කියන්නේ. මිගි කියන්නේ දකුණට. දකුණට වෙන්න තියෙනවා. ඒතර ඊටු ටික බලමු. කලින් එන්න ඕන අරුකුතෝ මගත්තේ
ගොෆුන් කුරයි කදෝ. හරි. එතකොට අපි බලමු සොකොනෝ සොකොනෝ. හයි සොකොනෝ කියන්නේ ඔතන කියන අදහස. එතකොට ඔතන මොකද්ද තියෙන්නේ? සොකොනෝ. මෙතන තියෙන ඒ වගේ නවුන් එකක් විදිහට. බලන්න මොකද්ද තියෙන්නේ කියලා නාම පදයක් විදිහට. ඔව්. එතන අරුකුතෝ කියද්දිත් verb එකක්. මගත්ත කියද්දිත් මගරිමස් කියන verb එක නේ. එහෙමනම් ගොෆුන් කුරයි කියන්නේ වෙලාවක්. ඔව්. විනාඩි 5ක් විතර. එතකොට කදෝ කියන්නේ වංගුවනේ. එහෙමනම් වංගුවෙන් තමයි අපි හැරෙන්න ඕනනේ. එහෙමනම් බලන්න. සොකොනෝ කදෝ ඕ මගත්තේ. එහෙම නේද වෙන්න ඕන. කදෝ ඕ කදෝ එක හැරෙනවට කියන්නේ මගත්තේ. එහෙමනම් දැන් ඊළඟට එන්න ඕනේ ඒක නේද? සොකොනෝ කදෝ ඕ මගත්තේ. ඊළඟ එක ආරෝකුතෝ කියන්නේ ඇවිදිනවට. කොච්චර ප්‍රමාණයක්ද ඇවිදින්න කියන්නේ? ගොෆුන් කුරයි. ගොෆුන් කුරයි ආරෝකුතෝ. අපි විනාඩි 5ක් විතර ඇවිදින විට තෝ කියලා දාන්නේ අපි verb එකට පස්සේ යම්කිසි දෙයක් කරන විට වගේ කියලා කියද්දී අපිට කියන්න පුළුවන් නේ. එතකොට ගොෆුන් කුරයි ආරෝකුතෝ මිගිනි අරිමස්යෝ. බලන්න හරියද කියලා. සොකොනෝ කදෝ ඕ මගත්තේ ගොෆුන් කුරයි ආරුකුතෝ මිගිනි අරිමස්යෝ. ඔය වංගුවෙන් හැරිලා විනාඩි 5ක් විතර ඇවිදින විට දකුණට වෙන්න තියනවා කියලා තමයි කියන්නේ. එහෙමනම් මෙතන පිළිතුර වෙන්නේ ගොෆුන් කුරයි තියෙන මේ තුන්වෙනි පිළිතුර. ඕකේ නේ? හරි. අපි යමු ඊළඟ එකට 18. කියෝවා හිස්තැන් තියෙනවා සුගොසු සුමෝරිදා. හරි. බලන්න සුගොසු කියලා කියන්නේ අපි නවතිනවනේ අපි එතන ඉන්නවා කියන අදහස සුගොෂිමස්. ඒතර කොහොමද යා ඉන්නේ? යම්කිසි තැනක අපි ජීවත් වෙනවා කියන අදහසනේ සුගොෂිමස් කියලා කියන්නේ. ඒතර මෙතන අද යා ඉන්නවලු කොහොමද සුමෝරි කියන්නේ බලාපොරොත්තු වෙනවා. කොහොමද යා ඉන්න බලාපොරොත්තු වෙන්නේ? අමේමෝ ඊයේදේ ෆුරිසෝදාශි යුක්කුරි. අමේ නම් ෆුරිමස්නේ. එතකොට ඔන්න අමේමෝ ෆුරිසෝදාශි නේද? වැස්ස වහින්න වගේ. ඒ නිසා මොකද්ද මෙයා කියන්නේ? ඊයේදේ යුක්කුරි සුගොෂිමස් කියන එකනේ. ගෙදරට වෙලා හිමිහිට කාලය ගත කරනවා කියන එක. අපි කාලය ගත කරමින් ඉන්න කියන එකනේ සුගොසු. කොහොමද කරන්න කියන එක තමයි මේ කියන්නේ නේද ඉදිරියෙන්. හරි. එතකොට කොහොමද වාක්‍ය ගොඩනගෙන්න ඕන? කියෝවා අමේමෝ ෆුරිසෝදාශි ඊයේද යුක්කුරි සුගොසු සුමොරිදා. ඒ කියන්නේ එතකොට අමේමෝ ෆුරිසෝදාශි ඊයේද යුක්කුරි සුගොසු සුමොරිදා. ඒ කියන්නේ වැස්ස වහින්නත් වගේ ගෙදරට වෙලා හිමිහිට කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි කියන්නේ. ඕකේ. හරි. එතකොට මෙතන බලන්න ඊයේද කියන වචනේ ඇවිල්ලා තියෙනනේ. එහෙමනම් දෙවෙනි පිළිතුර තමයි මෙතන තෝරන්න ඕන. හයි 19. ඒ කියනවා ඉමානෝවා නිකෝනෝ කොය දෙස්කා? B A කින්ජොනෝ හිස්තැනක් තියෙනවානේ. හයි. ජා බලන්න. ඉමානෝවා කියන්නේ මේ දැන් මොකක් හරි වෙච්ච සිදුවීමනේ. ඉමානෝවා. නිකෝනෝ කොය දෙස්කා? දැන් මේ ඇහිච්ච හඬ නෙකෝ කියන්නේ පූසනේ. පූසගේ කොය දෙස්කා හඬද. එතකොට මෙයා කියනවා B කියන එක නා කින්ජෝ කියලා කියන්නේ අපේ අසල්වැසියානේ. අසල්වැසියා. එතකොට අසල්වැසියාගේ නේබර්ස්ලාගේ නේ ශිතෙයිරු නෙකෝගා කෙන්කාවෝ යෝදෙස් කියන එකනොත් අදහස් කරන්නේ වගේ කියන එක. එහෙමනම් ඒක එන්නේ අවසානයේදනේ. එතකොට මොනව කරමින් ඉන්නවා වගේද? ඔව් ඊට කලින් එන ක්‍රියාපදයනේ. එහෙමනම් කෙන්කාවෝ ශිතෙයිරු යෝදෙස්. කවුද? නෙකෝගානේ. කින්ජොනෝ නෙකෝගා කෙන්කාවෝ ශිතෙයිරු යෝදෙස්. කින්ජොනෝ නෙකෝගා කෙන්කාවෝ ශිතෙයිරු යෝදෙස් කියලා වෙන්න ඕන. එහෙම නේද? හරි. එහෙමනම් ඔන්න මෙතෙන්ට ශිතේරු කියන එක ඇවිල්ලා තියෙනවා. එහෙමනම් පිළිතුර විදිහට තෝරන්න ඔයාලා පළවෙනි එක. ඊදෙස්කා? හරි. ජා අපි යමු
මේකේ අවසාන ප්‍රශ්නෙට 20 A すみません。次の会議はしたなくわかりますか？ A A 会議室ですよ。사마리는 すみません。次の会議はでかあるどこわかりますかකියලා අහලා තියෙන්නේ නේ. එතකොට මෙයා දන්නේ නැති දෙයක් ගැන අහන්නේ නේ. තේරෙනවද? ඔයා දන්නවද කියලා අහන්නේ. මෙයා කියලා තිනවා ඔව් ඒ කයිගිෂිට්සු දෙසියෝ. එතකොට මෙයා දන්නවා ඒ කයිගිෂිට්ස් එකේ තමයි ඊළඟ මීටින් එක තියෙන්නේ. හැබැයි මෙයා දන්නේ නැහැනේ ඒ කියන කෙනා. එයා අහනවා ඊළඟ මීටින් එක. ඔව් මොකක්ද කොහොමද අහන්නේ මෙයා? どこであるかわかりますか දොකෝදේ අරුකා වකරිමස්කා. මෙතන ප්‍රශ්නයක් විදිහට ඇහුවට දොකෝදේ අරිමස්කා කියලා නෙමෙයිනේ අහන්නේ නේ. ඒතර වාක්‍ය මැදට තමයි මෙතන මේ අරු කියන එක එන්නේ. අරු කියන එක ඇවිල්ලා තියෙන්නේ වාක්‍ය මැදට. ඊළඟට ඔන්න කාවලින් ප්‍රශ්නය අහලා තියෙනවා. හැබැයි ඒකේ තේරුම අරිමස්කා කියන තේරුම නෙමෙයිනේ. දොකෝදේ අරුකා කොහෙද තියෙන්නේ කියලා අරුකා වකරිමස්කා දන්නවද? කොහෙද තියෙන්නේ කියලා දන්නවද? කොහෙද තියෙන්නේ කියලා අහුවොත් අපි කියන්නේ දොකොද අරිමස්කා කියලානේ. හැබැයි මේක එහෙම නෙමෙයි වෙන කෙනෙක්ගෙන් අහනවා ඔයා කොහෙද තියෙන්නේ කියලා දන්නවද? ඔයා දන්නවද? වකරිමස්කා. ඕකේ? ඒතර මෙතන ඔන්න නිවැරදි පිළිතුර වෙන්නේ අරු කියන තැන තියෙන මේ මාක් එක තියෙන තැන තියෙන වචනය එහෙමනම් තුන්වෙනි පිළිතුර. ඕකේ. ඉතින් අපි යමු ඊළඟ අවසාන මෙතන ග්‍රැමර් කොටසේ ඔයාලට එන ප්‍රශ්නය මොන්දයි සම්. 21から25に何を入れますか？文章の意味を考えて1234から一番いいものを一つ選んでください. ඉතින් මේකේ කියන්නේ ඔයාලට පොඩි文章එකක් ඡේදයක් දීලා තියෙනවා. ඒකේ තේරුම හොඳට තේරුම් අරගෙන පහළ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ. හරි. 下の文章は3月2日の日記です. ඉතින් මේ ඡේදය තියෙන්නේ 3 වෙනි මාසේ 2 වෙනිදා. නික්කි කියනවා අපි ඩයරි එකටනේ. ඩයරිය දිනපොතට. හරි. අපි බලමු මේ දවසේ මෙයා ලියලා තියෙන සිදුවීම මොකක්ද? මේ සිදුවීමත් එක්ක ඔයාලා මේ 21 22 කියන තැන්වලට එන වචනේ හරියට තෝරන්න ඕන. හරි. අපි බලමු මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. ඉතින් 21 22 කියන තැන්වලට බලන්න මෙන්න මේ වගේ 21 කියන තැන නී ගා ඕ දේ කියන නිපාත එනවලු. 22ත් ඔන්න වචනයක එක එක ආකාරයක් තමයි තියෙන්නේ. අපි බලමු මුලින්ම මේ 21 තැනට එන්නේ මොකද්ද කියලා. මේ ඡේදය කියවලා. 今日はテニスの練習に行った. ඔව් ඒ කියන්නේ අද ටෙනිස් වල රේන්ෂූ වලට ගියා. රේන්ෂූ කියන්නේ ප්‍රැක්ටිස්. පුහුණු වීම වලට ගියා. ඉත්ත කියද්දී ඔයාලට පේනවා ඇති මේ වාක්‍ය අතීත කාලේ ලියලා තියෙන. අද ගැන වුණාට අද කලින් කරපු දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. テニス教室に入ってもう3ヶ月だ. බලන්න මේක. ටෙනිස්教室එකට ඇතුල් වෙලා දැනටමත් මාස 3ක් වෙනවා. いつもは仕事ばかりで体を動かさないのでとてもいい運動になる. いつもは仕事ばかりで. ඒ කියන්නේ いつもකියන්නේ හැම වෙලෙමනේ. 仕事 බකාරි කියලා කියනවා අපි වැඩමයි. හැම වෙලෙම වැඩ කරන්නේ. වැඩ විතරයි කරන්නේ. 体を動かさないので 体を動かさないකියලා කියන්නේ ඇඟ හොලවන්නේ නැහැ. とてもいい運動になる. නේ? එතකොට එයා කියන්නේ හැම වෙලෙම වැඩ නිසා ඇඟ පොඩ්ඩක්වත් හොලවන්නේ නැහැනේ. ඒ නිසා මෙන්න මේක එයාට とてもいい運動になる. හොඳ ව්‍යායාමයක් වෙනවා කියලානේ.
今日、テニス教室の先生、ヒスタナ、上手になりましたね、と褒められた。එතකොට මෙතන දැන් ඔන්න වෙලා තියෙන්නේ ජෝසුනි නැරිමස්තනේ කියලා එයාව වෙන කෙනෙක් විසින් හොමෙරාරෙතා. එයාව මොකද කරලා තියෙන්නේ? වර්ණනා කරනවා. හොමෙරාරෙමස් කියලා කියන්නේ අපි වර්ණනා කරනවා කියන එක. ඉතින් මේක ලියලා තියෙන්නේ උකෙමිකෙයි වලින්. එහෙමනම් අපිව කවුරු විසින්ද හොමෙරාරෙමස් කළේ? ඒ අදාළ කෙනාට පස්සේ අපි දාන පාටිකල් එක මොකද්ද ළමයි? 21ට එහෙමනම් එන්නේ. කවුරු හරි කෙනෙක් විසින් සෙන්සේ විසින් නම් සෙන්සේනි හොමෙරාරෙතා. සෙන්සේනි ජෝසුනි නැරිමස්තනේ තෝ හොමෙරාරෙතා. එහෙමනම් මෙතන නිවැරදි උත්තරය වෙන්නේ මේ නී කියන පාටිකල් එක. නී කියන එක පාටිකල් එක. ඕකේ. හරි. 22 වෙනි එක බලමු. 22 වෙනි එක. තෙනිස්は හිස්තැනක් 面白くなる. ටෙනිස් 面白くなる. それからいい友達もできた. ඊට පස්සේ වෙච්ච දේ ලියන්නේ නේ. いい友達もできた. හොඳ යහළුවෝ හදාගන්න පුළුවන් වුණා. いつも一緒に練習している田中さんだ. ඒ කවුද? එයාත් එක්ක නිතරම එකට ප්‍රැක්ටිස් කරමින් ඉන්න තනකසන්. යහළුවෙකුත් එයාට ඇති කරගන්න පුළුවන් වුණා කියලා තමයි කියන්නේ. තනකසන් වා මජිමේ de shinsetsu na hito da. එතකොට තනකසන් ගැන විස්තර කරනවා. එයා හරීම උනන්දුවෙන් වැඩ කරන, උනන්දුවෙන් සෙල්ලම් කරන shinsetsu na hito. ඒ කියන්නේ කරුණාවන්ත පුද්ගලයෙක්ලු. ඕකේ. හරි. එතකොට මෙතන 22කට මොකක්ද එන්න ඕන දැන්? මෙයාට වෙච්ච හොඳ සිදුවීම් තමයි මෙයා ලියලා තියෙන්නේ. තෙනිසුවා අපි බලමු මොකද්ද උත්තරේට එන්නේ කියලා. රෙන්ෂු සුරෙබා සුරු හොදෝ. මොකද්ද ඊට පස්සේ තිබෙ ඔමෝෂිරකු නරුනේ. හරි. එතකොට රෙන්ෂු සුරෙබා සුරු හොදෝ කියන්නේ ප්‍රැක්ටිස් කළොත් ඒ කරන තරම්ම අපිට ගොඩක් ඒක ඉන්ටරෙස්ටිං වෙනවනේ. මෙතන තියෙන්නේ ඔමෝෂිරකු නරු කියලානේ. එතකොට ගොඩක් කළොත් එහෙම අපිට ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙනවා. රේෂු ශිනයිතෝ එහෙම වෙන්නේ නැහැ නේ. ඔමෝෂිරකු නරු වෙන්නේ නැහැ රේෂු කලියේ නැත්තම්. එහෙනම් මේක අපිට ගන්න බෑ. රේෂු සුරු නරා. රේෂු සුරු නරා කියන්නේ අපි ප්‍රැක්ටිස් කරනවා නම් කියන අදහසනේ. කරනවා නම් වෙන දේ. හැබැයි දැන් එහෙම නෙමෙයි. මෙයාට වෙච්ච සිදුවීමක් තමයි අපි කියන්නේ නේ. රේෂු ශිනාකෙරේබා ශිනයි හොදෝ. රේෂු ශිනාකෙරේබා ශිනයි හොදෝ. නේද? ඒ කියන්නේ කල යුතු උනත් කරන්නේ නැත්තම් කියන අදහස. හැබැයි මෙතනදී ඔමෝෂිරකු නරු වෙලා තියෙන දැනටමත් එහෙම වෙලා මෙයා වෙච්ච සිදුවීම් තමයි ඡේදේ ලියලා තියෙන්නේ. එහෙමනම් මෙයා ගොඩක් ප්‍රැක්ටිස් කරලා නේද? එතකොට එයා කියන්නේ රේෂු සුරේබා තෙනිසුවා රේෂු සුරේබා සුරු හොදෝ ඔමෝෂිරකු නරු. පැහැදිලිද? රේෂු සුරේබා සුරු හොදෝ ඔමෝෂිරකු නරු කියලා කියන්නේ. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදිහට මේ පළවෙනි එක තෝරන්න පුළුවන්. ඕකේ. අපි බලමු ඊටු ටික. කොන්දෝ ඉෂෝනි ශියයිනි දෙරු යකුසකුෝ ශිතා. දැන් යාගේ යාළුවා තනකසන් ඉන්නවනේ. එතකොට එයා ඊළඟ සැරේ තියෙන තරඟයට යන්න පොරොන්දු වුණාලු. වතෂි මෝ තනකසන් මෝ ශියයිනි හිස්තැනක් හජිමෙතේ නනොදේ මොත්තෝ රේන්ෂූ ගා හිත්සියෝදා. ශියයි වලට මේ එයයි මමයි තනකසනුයි දෙන්නම තරඟවලට මොකක් දෙන්න ඕන 23. බලන්න උත්තර ටික. දෙරුනෝවා දෙතානෝවා දෙනයිනෝවා දෙනකත්තනෝවා. ඔව්. ඉතින් මේ දෙන්න තාම මේ තරගෙට ඉදිරිපත් වෙලා නැහැනේ. ඉදිරිපත් වෙන්නනේ යනවා කියලා කිව්වේ කොන්දෝ නේද? හරි. එතකොට මෙතන අතීත කාලයක අපිට කොහොමද ගන්න බෑනේ දෙතානෝවා. දෙනයි කතාවක් නෙමෙයි කිව්වේ නේ. පිට වෙන්නේ නැහැ තරගෙට යන්නේ නැති කතාවක් නෙමෙයි කිව්වේ. දෙරු කතාවක් නේ. තරගෙට යන කතාවක් කිව්වේ දෙරු. දෙනකත්ත කියන්නේ අතීත කාලය නේ. එතකොට ඒකත් එන්න විදියක් නැහැ. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙරුනෝවා. දෙරුනෝවා. සෝනේ. හරි. එතකොට බලන්න. එතකොට කොන්දෝ ඉෂ්ෂෝනි ශියයිනි
出る約束をした。私も田中さんも試合に出るのは初めてなので、もっと練習が必要だ。ඔව් නේ මමත් තනක සනුත් ශ්‍රියයි එකට තරඟයට ඉදිරිපත් වෙන එක පළවෙනි වතාවට වෙන නිසා මොත්තෝ ගොඩක් රේන්ෂූ 가 හිත්සියෝදා ප්‍රැක්ටිස් කරන එක වැදගත්. හිත්සියෝ අවශ්‍යයි. ඕක ඊළඟට බලන්න 24. 24 අපිට තියෙන උත්තර තතොයිබා සොරේදේ සොරේනාරා සුරුතෝ. තතොයිබා කියන්නේ අපි මොකක් හරි උදාහරණයක් විදිහට කියන්නේ නේ තතොයිබා. එතකොට සොරේද කියන්නේ එබැවින් කියන අදහසනේ. සොරේ නරා එහෙමනම් සුරුතෝ කරන විට කියන අදහසනේ. හරි. අපි බලමු කොහොමද මෙතන උත්තරේ එන්නේ කියලා බලන්න. දැන් යම්කිසි මේකට අවශ්‍යයි කියලා කිව්වනේ. යම්කිසි දෙයක් කරන්න අවශ්‍යයිනේ. රයිෂු කරාවා ෂූනි නිකයි රේන්ෂුනි ඉකුකොතෝ නිස්තා. එතකොට මෙයාලට මේ මොත්තෝ රේන්ෂු 가 හිත්සියෝ කියලා කිව්ව එකට එයාලා කරපු ඒ සඳහා එයාලා කරපු දේ තමයි ලියලා තියෙන්නේ. එහෙමනම් මේ සඳහා කරපු දේ කියද්දී අපි මෙතෙන්ට භාවිතා කරනවා සොරේදේ සොරේදේ සොරේදේනේ. හයි. සොරේදේ දැම්මොත් බලන්න කොහොමද වාක්‍යයක් දෙන්නේ. සොරේදේ රයිෂු කරාවා ෂූනි නිකයි රේන්ෂුනි ඉකුකොතෝ නිසිතා. එබැවින් ලබන සතියේ ඉඳලා සතියට ෂූනි නිකයි සතියට දෙපාරක් රේන්ෂුනි ඉකුකොතෝ නිසිතා ප්‍රැක්ටිස් කිරීමට යන එක තීරණය කළා. මොකක් හරි දෙයක් තීරණය කරනවානේ. ඉකුකොතෝ නිසිතා ප්‍රැක්ටිස් කරන්න යන එක තීරණය කළා. ඕකේ ඊළඟ එක. ශියායිනි නිජුගෝ වලට එන්නේ මොකද්ද කියලා අපි බලමු. ශියායි එකෙන් ශියායිනි කත්සුයෝනි කතෙරු තමෙනි කතෙරු යෝනි කත්තා තමෙනි. හයි. කත්තා තමෙනි කියන එක අපිට කොහොමවත් ගන්න බෑනේ අතීත කාලයක. කියන්නේ අපි ශියායකට තාම ඉදිරිපත් වෙන්නනේ අදහස් කරගෙන තියෙන්නේ. එතකොට කත්තා කියන්නේ දිනලා ඉවරයි කියන එකනේ. කචිමස් කත්තා දිනලා ඉවරයි. එතකොට දිනලා ඉවර කතාවක් තාම නැහැ. එහෙනම් හතරවෙනි උත්තරේ අපිට ගන්න බෑ. කත්සු යෝනි කත්සු යෝනි කියලා අපි කියන්නේ නෑ නේද? යෝනි කියන ව්‍යාකරණ රටාවට ඉදිරියෙන් එන්නේ හැමතිස්සෙම කනෝකේ එක නේද ළමයි? එතකොට මෙතන මොකක්ද එන්න ඕන? කතේරු තමෙනි. එහෙම නැත්නම් කතේරු යෝනි. ඔව් කතේරු තමෙනි කියලාත් අපි භාවිතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. තමෙනි වලට කලින් අපි භාවිතා කරන්නේ ඩික්ෂනරි ෆෝම් එක. ඕකේ? අපි මොකක් හරි දෙයක් සඳහා කියලා කියද්දී අපි තමෙනි වලට කලින් භාවිතා කරන්නේ ජෙෂෝකේ එක ළමයිනේ. එහෙම නැත්නම් අපිට මොකක් හරි හේතුවක් නිසා කියලා කියද්දී හේතුවක් සඳහා කියලා කියද්දී අපිට තා ෆෝම් එක උනත් භාවිතා කරන්න පුළුවන්. ඕකේ? එතකොට කත්සු තමෙනි එහෙම නැත්නම් කත්තා තමෙනි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. කතෙරු තමෙනි කියලා කියන්නේ නැහැ. එතකොට මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ කතෙරු යෝනි. යෝනි වලට කලින් අපිට කනෝකේ එක. දිනන්න පුළුවන් කියන අදහස. දිනන්න පුළුවන් වෙන විදිහට. කතෙරු යෝනි. කතෙරු යෝනි කියලා කියන්නේ එතකොට දිනන්න පුළුවන් වෙන විදිහට. ශියායිනි ගම්බත්තේ. ශියායිනි කතෙරු යෝනි ගම්බත්තේ රෙන්ෂූ ෂෝතෝමෝ. ඒ කියන්නේ තරඟයෙන් දිනන්න පුළුවන් වෙන විදිහට ගම්බත්තේ මහන්සි වෙලා රෙන්ෂූ ෂෝතෝ ඔමෝ. රෙන්ෂූ කරනවා කියලා ප්‍රැක්ටිස් කරනවා කියලා හිතනවා. තෝ ඔමෝ ඔමොයිමස් කියන එකනේ හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්න එතකොට 25 වෙනි එක තියෙන්නේ කතෙරු යෝනි. ඕකේ? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ මේ ග්‍රැමර් කොටසට අයත් මේ පේපර් එකේ ග්‍රැමර් කොටසට අයත් ප්‍රශ්න 3 අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඕකේ. ඉතින් ඊළඟට අපි මේ පේපර් එකේ තියෙන අනිත් ප්‍රශ්න 3 ඊළඟට සාකච්ඡා කරමු. එහෙමනම් අද මෙතනින් මෙම වීඩියෝ එක අවසන් කරනවා. අරිගතෝ ගොසයිමස්.